ඉතින් ඔයාලට ආයිබෝවන් කියලා පිළිගන්නවා අයෝ ලයිෆ්ස්ටයිල් YouTube channel එකත් එක්ක. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් අද මම වීඩියෝ එකේ මොනවද අරන් එන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මම අද ඔයාලට අරන් එන්නේ මගේ හස්බන්ඩ් අපි තුන් දෙනාට අපිව සතුටින් තියන්න අපි වෙනුවෙන් කැපකිරීම කරන අපි වෙනුවෙන් මහන්සි වෙනවා අපි වෙනුවෙන් ගෙනාපු පුංචි gift භාගයක් පුංචි නෙමෙයි අපිට ඒක ගොඩක් වටිනවා අපි නම් ඇත්තටම සතුටු වෙනවා. ඉතින් ඒ gift මොනවද කියලා බලන්න යම යාළුවනේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයා අපි වෙනුවෙන් ඔයා මහන්සිලා අපිව සතුටින් තියන ඔයාට ලබන ආත්මෙ මීට වඩා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. මොකද ඔයා හැමෝම ගැන අනුකම්පාවෙන් බලන කෙනෙක් ඔයා හැමෝටම දානට පිනට උදව් කරන කෙනෙක්. ඉතින් ඒ පිනම ඇති ඔයාට ලබන ආත්මේ මේ දුකින් අත් මිදලා නිර්වාණ අවබෝධයම ලැබිලා ඇත්තටම සැනසීම උදා කරන සතුටුදායක ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා මම මුලින්ම ඔයාට ප්‍රාර්ථනා කරනවා. මගේ මහත් ආදරණීය මගේ මහත්තයාට මම ඔයාට ගොඩක් ආදරේ කියලා මම හැමදාම කියනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් කොහොමද යාළුවනේ? ඉතින් අදත් අපිට අපේ මහත්තයා තෑගි වාගේ ගෙනත් තිබුණා. ඉතින් ඒකේ වීඩියෝ තමයි මම මේ අරගෙන ආවේ. මේ තියෙන්නේ අපේ ලොක්කට ගෙනාපු කළු බ්ලැක් ෂර්ට් එකක්. ඒකටම නිල් පාට ඩෙනිම් ෂෝට් එකක්. ඉතින් ඒක ගොඩක් ලස්සනයි. එයා ඒකට ගොඩක් කැමති වුණා. ඒකේ ප්‍රයිස් එක මම පෙන්නනවා යාළුවනේ මට නම් මතක නෑ. ඒක පැහැදිලිව පේන්නේ. ඊළඟට ලා රෝස පාටට හුරු ෂර්ට් එකක්. ඒකත් ගොඩක් ලස්සනයි. එයා අඳාම ලස්සනයි. ඉතින් ඒවා මේ විදිහට එයාට තව ලා රෝස පාට ෂර්ට් එකක් ගෙනාවා. මේක යන්නේ මේ ඩෙනිම් ෂෝට් එකට. අර කළු පාට බ්ලැක් එක යන්නේ තව ක්‍රීම් පාට ෂෝට් එකක් තියෙනවා. ඒක මට මේ අර තියෙන යාළුවනේ අර කළු ෂර්ට් එකත් එක්ක නමලා ඒ ෂර්ට් එකට තමයි මේ රෝස පාට එක හරියන්නේ. ඉතින් මැච් කරපුවාම මේ දෙක මැච් වෙනවා. එහා පැත්තෙන් තියෙන කළු එකයි ක්‍රීම් පාට ෂෝටයි තමයි මැච් වෙන්නේ. ඉතින් මම හිතන විදියට ඒ දෙක තමයි යාට ගෙනාවේ. යාට තව තෑගි හම්බුණා. ඔය තියෙන චූටියක් කෙනාට ගෙනාපු නයිට් කිට් එක. එයා මෙහෙ සීතලයිනේ යාළුවනේ. ඉතින් අර මෙයා රෑට ජර්සි අඳින්න කැමතිත් නැහැ. දාඩියයි කියලා. ඉතින් කොච්චර සීතල වුණත් මෙයා ඒව ගලනවා. ඉතින් මහත්තයා ගුවා මෙයාට මේ නයිට් කිට් එකක් කකුල් දෙකට අත් දෙක දිගටම ඉතින් හොඳයිනේ කියලා හිතාගෙන අපි එහෙම ගෙනාවා. ඒ තියෙන්නේ එයාට ගෙනාපු ටික තමයි. ඊළඟට පොඩි සේවියර් දෙකක් ගෙනත් තිබුණා යාළුවනේ. ඒකත් චූටියක් කෙනාට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් කාටත් ඒක හොඳයි කියලා අපි කෙනෙකුට කියලා ගෙනාවේ නෑ. ඊළඟට බලන්නකෝ යාළුවනේ මොකද ඊළඟට තියෙන gift එක කියලා. ඒකත් මම ගොඩක් කැමතියි. ඔය තියෙන්නේ මට ගෙනත් දුන්නේ ඒවා. පොඩි ඒ වොච් එකත් ලස්සනයි. ඊට පස්සේ බලන්න යාළුවනේ ඊළඟට තියෙන එක ඒකත් මාව ලස්සනයි. මම හරි කැමතියි. ඉතින් යා මන් දන්නේ කොහොම මේ මාව එක්කන් යන්නෙත් නෑ. අරන් එනවා මට ඉතින් ගෙනාවන් පස්සේ මේ ගානට තියෙනවා සයිස් උත් එහෙමයි. ඉතින් ලස්සනයි. මම මාර විදිහට මැච් කරලා ගේන්නේ. යාට හොඳ තේරීමක් තියෙනවා. ඉතින් හරි ලස්සනයි. ඉතින් මේ කොට ගොඩක් දිග නෑ. මේ ලස්සනයි. ඉතින් මම වැඩි උස කෙනෙකුත් නෙමෙයිනේ. ටිකක් කොටයි මහතයි මම. ඉතින් මං හිතුවා මේක ඇඳාම ලස්සනට කියලා. ඉතින් මම ඒ වගේම ඇඳ මාර ලස්සනයි. ඒ ටික තමයි ඉතින් ගෙනාවේ. ඊට පස්සේ පර්ෆියුම් එකයි, වොච් එකයි, ඔය ෆ්‍රොක් එකයි. ඉතින් ඒකත් මාර ලස්සනක්. ඔය තියෙන චූටි එක්කෙනාට ගෙනාව ෆ්‍රොක් එක. එයා ඒකට කැමති නෑ යාළුවනේ. ඒක මටත් හොඳයි වගේ. එයා ඒකට කැමති නෑ. මේ මන් දන්නේ මොන හේතුවක්ද කියලා. ඔය තියෙන ලොක්කට ගෙනාපු අනිත් දේවල් අර ඩෙනිම් කැප් එකක්. එයා ඒකට කැමතියි කිව්වා. ඉතින් ඒක එයාට අරන් දීලා යනා ඒ ටිකන එයාට එක් කරගෙන ගිහින් ගෙනත් තිබ්බේ. ඊට පස්සේ වයිට් කලර් වලින් ඔච් එකක්. ඉතින් මෙයා අර චූටි එක්කෙනාට මේ ඒක චූටි කියලා එයාගේ කටු නෙමෙයි තියෙන්නේ. ඉතින් අර මේ ස්මාර්ට් විදිහට තියෙන එකට එයා කැමති නැහැ. දැන් මේකට ලොකු චූටි එක්කෙනා කැමති. එයාට අරයට එපාලු වරිත එයාගේ ඔච් එක. ඉතින් ඒක මට හොඳයි කියලා හිතුණා මම ඒකත් ගන්නවා. දැන් ඉතින් ගෑනු පිරිමි කියලා නෑනේ යාළුවනේ. ඉතින් මන් දන්නේ මට හිතෙන මටත් ලස්සන ඇති කියලා. ඉතින් කෝකටත් කියලා අරන් තිබ්බා. යාට එපා ගොත් මාත් දානවා. ඔය තියෙන්නේ ඔය තුන තමයි.
ඉතින් ලස්සනයි. මේ අපේ ගෙදර මාවල ප්‍රශ්න තියෙන යාළුවනේ. ඉතින් බඩු ගෙනාම පස්සේ ලොක්කට එකක් ගෙනාම පස්සේ එයාට ඒක හරියන්නේ නැහැ කියන පොඩ්ඩට ඒක හරියන්නේ නැහැ කියන. ඉතින් ওই ජරමර ASCII ඔහොම තමයි. මේ බලන්න යාළුවනේ මේක මොකද්ද කියලා බලන්න වල හිතන විදිහට කමෙන්ට් කරන්න බලන්න. ඒකත් ලස්සනයි. ඒකත් ලොක්කට ගෙනාවේ අපි රන්නේ මේක. ඔයාලා දැම්ම බලන්න ඇති. දැම්ම තේරුම් ගන්න ඇති අර මේ සොක්ස් දෙක දැක්කම පස්සේ ඔය තියෙන්නේ යාට ගෙනාපු සූස් දෙක. ඉතින් ලස්සනයි නේද යාළුවනේ ඒකත්. මට නම් මාර ලස්සනක්. දැන් ඉතින් අපිට මටත් ආසයි දාන්න. ඉතින් මට හිතෙනවා මට දැන් බබාලා දෙන්නෙක් ඉන්නවා මම නිකන් බෑ වගේ හිතෙනවා. ආසයි හිතෙනවා දාන්න දැක්කම. ඉතින් ඔය තියෙන්නේ යාට ගෙනාපු gift ටික ලොක්කට. අනේ මන් දන්නේ අපේ මහත්තයා මේව අපි එකම සාපත් මේ දෙක එහෙම නම් ඉතින් යාළුවනේ එක් කරගෙන ගිහලා නෙමෙයි අරන් ආවේ. එයාට සයිස් කිව්වන් පස්සේ එයා ගෙනත් තිබ්බා. ඉතින් හරි ලස්සනයි. එයාට ලොක්කට දැම්මහම එයාට මාර තේරීමක් තියෙන්නේ. හිතා ගන්න බෑ මේ ලස්සනට මැච් කරලා අරන් එන මේක දුඹුරු පාටයි සුදුයි. කලර් පේන්නේ නැතුව ඇති වලට වීඩියෝ එකට ලොකු පැහැදිලිව. ඉතින් ওই විදිහට තමයි අපිට අපේ මහත්තයා මේ පාරත් තෑගි ගෙනත් දුන්නේ. ඉතින් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න හොඳයි නම් බායි යාළුවනේ.